අයිබෝන් කට්ටියටම ඔන්න මං අද කියල් දෙන්න යන්නේ කොහොමද ආගේ SLT රවටකින් SLT S10 රවටකින් තියෙන්නේ. ඉති මේ රවටකින් කොහොමද සෙල් ලොක් කරගන්න කියලා. එකන්නේ සෙල්ලොක් කරන කියන්නේ නිශ්චිතව අපි දන්න කියන ටවර් එකට විතරක්ක නෙට්වෙන විදියට රවට් එක හදාගන්න එකට. ඉති මේ විදියට කරන්න ඔයාඒ දන්න හොඳට ස්පීට් තියන ටවර් එකින් විතරක් නෙට්ටලා සිගනල්ල එනවා. එතකොට අට උපරිම ස්පීඩ් එක දන්න පුළුවන්ගේ ටවර එක ගොඩක් ස්පීඩ්නම් වෙනමිනීවට කනෙක්ටෙන්නේ නැහැ. මේක ගොඩක්ම වැදගත්වෙන්නේ ලංඟ පහත ටවර්ස් 3-4 තියෙන නාගරික ප්‍රදේශවල ඉන්න කට්ටියට. ඉතින් ඔයා නිශ්චිතවම හොඳ ස්පීඩ්ඩ තියෙන කනේ ටවර එකට කනෙක්ටන ගමන් අයට මෙන්න මේ විදියට වෙබ්ජුවය එක අඳ පෙන්න්නම් වෙබ්ජුවයකට ගිහිල්ලා 192.168 1.1 ගහල ලොග්වෙන්න පුළුවන්. ලොක්කනට පස්සේ මේ විදියට ස්ක්‍රීන් එකක් කියන්නේ මේ ස්ක්‍රීන් එක ඩිවයිස් සෙටින්ස් වලට යන්න. හරි ඩිවයිස් සෙටින්ස් වලට ගියයි පස්සේ ඇඩ්වාන්ස් සෙටින්ස් වලට යන්න ඕන ඔයා. ඊට පස්සේ මේකේ පහළට ගියාම පස්සේ බලන්න පුළුවන් සෙල් ලොකින් කියලා. ඉතින් ඔයාගේ රවුටර් එකේ මේ විදියට පෙන්නන්නේ නැත්තම් ඒ කියන්නේ ඔයාගේ රවුටර් එක අන්ලොක් කරලා නැත්තම් ඔයාට සමහරට මේ සෙටින්ස් පෙන්වන්න විදිහක් නැහැ. එහෙමනොත් මම දෙන මෙන්න මේ පාස්වර්ඩ් එක පාවිච්චි කරන්න සුපර් ඇඩ්මින් පාස්වර්ඩ් එක. මේ පාස්වර්ඩ් එක පාවිච්චි කරාන් පස්සේ ඔයාට මේ සෙටින්ස් වලට ඇක්සස් හම්බ වෙනවා. එහෙම නැත්තම් මම දාලා තියෙන දන්නේ සමහරට දාලා නැති වෙන්න පුළුවන්. අන්ලොක් වීඩියෝ එක දාලා අන්ලොක් කරගන්න පුළුවන් ආගේ රවුටර් එක. හරි. ඔන්න ඔය ක්‍රම දෙකටම ඔයාට පුළුවන් මේ විදිහට කරගන්න. මම දැන් ඔන්න සෙල් පින්නල් තමයි ඉන්නේ. ඉතින් දැන් ඔයාට මෙතන බලා ගන්න පුළුවන් මේ වෙලාවේ ඒ සෙටින් එක ඩිසේබල් කරලා තියෙන්නේ. ඉතින් මම මේක එනේබල් කරගන්නම්. ඊට පස්සේ ඔයාට බලන්න පුළුවන් මේ කොටු දෙකක් ඇවිල්ලා තියෙනවා. හරිද? ඉතින් මේ කොටු දෙකට තමයි අපි මුලින් තියෙන කොටුවට දාන්න ඕන ෆ්‍රීකවන්සි එක. ඊට පස්සේ තියෙන එකට දාන්න ඕන සෙල් ID එක. හරි. ඉතින් මම මුලින්ම ෆ්‍රීකවන්සි එක දාගන්න. දැන් ෆ්‍රීකවන්සි එක මොකක්ද අපි කනෙක්ට් වෙලා තියෙන්නේ? ඒක කොහොමද ඔයාලා? හරි ලේසි හරිද? මෙන්න මේ ඔයාට මෙතන පේනවා නැති 1300යි 410 කියලා දෙකක්. ඉතින් මේක මේ උඩින් මුලින්ම තියෙන්නේ 1300 කියලා තියෙන්නේ ෆ්‍රීකවන්සි එක. මේක හර්ට්ස් 1300. මම මේක කොපි කරගන්නවා කන්ට්‍රෝල් එකයි C එකයි යබනවා කීබෝඩ් එකේ. එහෙම නැත්නම් අපිට ටයිප් කරලා දාගන්න පුළුවන්. ඉතින් මම කම්මැලිනේ. ඉතින් ඒ හින්දා මම කොපි පේස්ට් කරනවා. කන්ට්‍රෝල් V ගහගත්තම ඒක පේස්ට් වෙනවා. ඊට පස්සේ 410ක් කොපි කරගන්නවා. ඊට පස්සේ ඉන්පුට් සෙල් ID එකෙන් තැන්ට 410ක් පේස්ට් කරගන්නවා. ඊට පස්සේ ඇප්ලයි කරනවා. හරි ඊසි. ඊට පස්සේ රවුටර් එක රීස්ටාර්ට් කරගන්නවා. දැන් ඔයාලට පේන විදිහට රවුටර් එක රීස්ටාර්ට් වෙනවා. මෙන්න මේ විදිහට රවුටර් එක රීස්ටාර්ට් වෙනවා. රවුටර් එක රීස්ටාර්ට් වුණාම අපි දැන් ඇතුළත් කරපු ෆ්‍රීකවන්සි එකයි ඒ ෆ්‍රීකවන්සි එක එන සිග්නල් එන ටවර් එකයි විතරයි ටවර් එකට විතරයි කනෙක්ට් වෙන්නේ මේ රවුටර් එක. මේ රවුටර් එක ඔයා වෙන ප්‍රදේශයකට ගෙනිච්චොත් වැඩ කරන්නේ නැහැ. එහෙම වුණොත් ඔයාට සෙල් ලොක් එක අයින් කරන්න වෙනවා. එතකොට අර විදිහටම ලොග් වෙලා ඩිසේබල් කරලා දාන්න. ඔන්න සිග්නල් ඇවිල්ලා තියෙදි ෆුල් වෙන බලමු කොහොමද දැන් වෙබ් UI එකට ලොග් වෙලා බලමු කොහොමද කියලා. හා ඉතින් අන්න සිග්නල් ඇවිල්ලා තියෙනවා. ප්‍රශ්න නැතුව වැඩ කරන අපි ස්පීඩ් ටෙස්ට් එකකුත් දාමු ඔන්න. ඉතින් මේ පාන්දර හොඳට ස්පීඩ් එක තියෙන වෙලාවක BPS 34-35ක් වගේ තමයි යන්නේ. 36ට යනවා. ඕකේ. අන්න විදිහට MBPS 23ක වගේ අප්ලෝඩ් ස්පීඩ් එකක් තියෙනවා. ඒ ස්පීඩ් එක තමයි අන්න විදිහට තමයි ඉතින් සෙල් ලොක් කරගන්න. මම මේක ඩිසේබල් කරලත් පෙන්නන්නම් ඔයාලට. අපව යනවා ඩිවයිස් සෙටින්ස් වලට. ඇඩ්වාන්ස් ඊට පස්සේ සෙල් ලොකින් disable apply.
අගෙන සරලයි රස්සේ අප රිස්ටාට් කරන්න තියෙන රෝටය ඉති මහිතර ගොඩ ප්‍රෝජනොත්තේ හයිස් පිඩ් එකක් තියෙන ටවර එකක් ගෙන දාන්න කෙරෙක්ට එමත්තම් ටවර් ගොඩාත්වෙන තියෙන හින්දා සින්නල් එක සිංනල් ස්පීඩ් ඇවිල්ලා මාර පවලා ඉන්න කට්ටියට එවිදියට ඇදන්න හොඳට ස්පීඩෙන් ටවරක්කට කනෙත් කරගන්න පුළුවන් ඉතින් මේකට සෙල් අයිඩ ලොක් කරගන්න එහෙමුණොත් තාට හොඳ ස්පීඩක් ගන් කළම් හොඳ ස්පීඩ තියෙන ටවර් එකකින් නම් ඉති නාගරක ප්‍රදේශවල ඉන්න ටවර් දෙකතුන ළඟත් පාත තියෙන කට්ටියර තමයි මේ ප්‍රශ්නයට උත්තරේ තමයි මේක සෙල්ලොපි එන තවත් මේගේ යුස්පුල් වීඩියෝ එක මට හමම චැනල සබස්්‍රයිට නක සබ්‍රයි කරන්න පටිකේෂන් බෙල්ල කොන් කල්ලා තියාගන්න අලුත් යෝගේම මටට වීඩියෝස් ලාපුලම මට බදාගන්න පුල එන ඉක්මතම අලුත් වීඩියෝ එක අප